කෑනු නාන දිහා බලාගෙන භාවනා කරන එක බලා ගන්න තමයි මාත් මේ ආවේ. අනේ ළමයෝ හාමුදුරුවන්ට එහෙම කියන්න එපා. ඇයි බෑන කරගන්න හිතාගෙන ඉන්න කෙනා ඉන්නද? කලින් හිටපු හාමුදුරුවෝ වගේ වත් මෙයාව එක්කන් කියලා නිකන් තැන් තැන් වල බොරුවට භාවනා කරන්න ඕනේ නෑනේ. මහත්තයා යන එන පාරේ කටකට ගාපු අසුචි මල්ලක් දැක්කොත් ඒ අසුචි මල්ල පයින්වත් පාගලා බලන්න යනවද? මහත්තයාගෙත් මගෙත් මේ අයගෙත් ශරීර හරියට අන්නේ අසුචි මලු වගේ. අසුචි මලු තව හොඳයි. සිදුරු නැතුව හොඳට කටකට ගහලා තියෙන නිසා. ඒ අපේ ශරීරය වගේද? නිතරම සිදුරු 9කින් අසුචි පිට වෙනවා. සෙම, සොටු, කෙල, කබ, කලාඳුරු, ලේ, දහඩිය, මූත්‍රා, මල පහ මේ කිසි දෙයක් තමාගේ උනත් ශරීරයෙන් පිට වුණාට පස්සේ අල්ලන්න කැමතිද? මේ බව නිතර මෙනෙහි නොකරන සිහිනුවණෙන් පිරිහුණු මිනිස්සු අසුචි මලවල ඇල්ලලා ජීවත් වෙනවා. ඒත් මම පිරිහෙන්න නොදී හොඳින් සිහිනුවණ ඇති කරගෙන පවත්වාගෙන යනවා. මගේ ඇඟත් පිළිකුලෙන් පාවිච්චි කරන මම මහත්තයා කියන විදිහට තවත් අසුචි මල්ලක් අරන් කොහේ යන්නද? බුදු කෙනෙක් ඉපදුන ධර්මයේ පවතින සංඝයා වැඩ සිටින මේ කාලෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. අනේ මට සමාවෙන්න හම්දුරනේ.